ලෝ යාළුවනේ කොහොමද? පේනව නේද? මුහුදට එපා කියලා ඔක්කොම දාලා දිනවා. මුලින්ම පාන් කෑලි ටිකක් දානවා මාළු ගෙන්න ගන්න. वीडियो बनाता है YouTube डालेगा. ඔය තමයි ඉතින් වැඩ කරන සයිට් එක. සයිට් එක කියන්නේ චූටි සයිට් එකක් එක. වැඩි ඉවරයි. ටිකක් තියෙනවා. ලෝ යාළුවනේ කොහොමද? ඒ තමයි මම වැඩ කරන තැන. කියන්නේ අපේ අලුත් සයිට් එක. අලුත් සයිට් එකේ වැඩත් ඉවරයි. තේනවනේ අපේ පැනල් එකේ සොක්කම සෙට් කරලා දිනවා. මෙතන මේ ටැංකි දෙකක් තියෙනවා. මොවල් ටැංකි ටිකක් පෙන්නන්න. ඉතින් මේ පැත්තේ තියෙන්නේ වරාය. ඒ තමයි මච්චි මාකට් එකේ මෙතන පැත්තේ තියෙනවා. ෆිෂ් මාකට් එක. මෙතන එහා පැත්තේ බිල්ඩින් දෙකක් කියන තියෙනවා. අතන තියෙන්නේ කාර් සෙල් එක කාර් වගේක්. GT දෙකක් එහෙම තියෙනවා. අතන බෙන්ස් එකක් එහෙමත් තියෙනවා. මෙතන මාළු වල්ලන්න එහෙම ආවා. අපි යම් බලන්න දෙන්න. අපි මුලින් බලමු ටැංකිය කොහොමද කියලා. බලමු මේ ටැංකිය කොහොමද යට කියලා. මේ තියෙන අපේ පැනල් රූම් එක. මේකෙන් තමයි ඔක්කොම දේවල් පාලනය කරන්නේ. මෙතනින් එහා පැත්තේ තියෙනවා මුහුද. අපි යමු ළඟට. ඔය මාකට් එක. මච්චි මාකට් එක මේ තියෙන්නේ මෙතන. මේ උදේ එනකොට බෙම්මි හරියට වතුර තිබ්බා. උදේ එනකොට අපි දැන් වතුර බැහැලා යනවා පල්ලෙට. මේ ඉන්නේ අර මාළු වල්ලන එන කට්ටිය. මේ කට්ටිය ඇවිල්ලා සුද්ධ කරනවා. ඉතින් හැමදාම වැඩක් නැහැ ඉතින්. මේ මෝටරෙන් මේ වතුර ගන්නවා. ඔය පාර තලනෙව්වට ඔය පාර වොෂ් කරනෙවට ඔක්කොටම ගන්නේ මෙතනින් වතුර අරගෙන ගිහිල්ලා මෙතනින් පුරවලා අරන් යනවා. මේ තමයි අපේ සයිට් එක. අර ඉන්න අපේ ඉන්න කට්ටිය. දැන් නම් වැඩ අඩුයි. ඉතින් දැන් මේ ලන්ච් ටයිම් එක. ඔන් ඩුබායි ඉතින්. පේනව නේද? පේනව නේද බෝතල් එහෙම උඩට ගහලා තියෙන හැටි? ඔක්කොම මුහුදට එපා කියලා ඔක්කොම දාලා දිනවා ගොඩට. බලමු අපි මෙයා මාළු වල්ලන්නේ කොහොමද කියලා. මුලින්ම පාන් කෑලි ටිකක් දානවා මාළු ගෙන්න ගන්න. कथा कर मुझे ले आंट. हाँ भाई कैसे? क्यों वीडियो बनाता है YouTube डालेगा. हाँ कल सुबह आपका इधर आया. हाँ बहुत मच्छी इधर है. आज नहीं है. आज नहीं है. किधर गया मालूम नहीं है.
මේ තියෙන්නේ අපේ ජෙනරේටරේ සයිට් එකට ගන්න කරන්ට් එක ගන්න ඕකෙන් තමයි. ලස්සන ජෙනරේටරේ නේද? මේ වැඩිපුර හැදෙන්නේ කොහොම ගස්? මේ තියෙන්නේ කොහොම ගස්? මේ තියෙන්නේ ඉතින් අජ්මාන්. ෂේ. දෙකක් තියෙනවා. ඔය කාර් සේල් එක මේ ආසම එකක්. මේ බිස්නස් ඉතින් ඕවා තමයි ඉතින් කාර් සේල් කාර් එකක් අරගෙන රෙන්ට් එක දෙනවා කියන්නේ සෑහෙන ගණක් අතට හොයාගන්න පුළුවන්. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.